පිරිමියෙක්ට සර්ප දෂ්ටයක් කරලා තිනවා නම් ගැහැණු ළමයෙක්ගේ මුත්‍රා තමයි අපි පොවන්නේ. එහෙමද? ඔව්. ඊළඟට පිරිමි කෙනෙකුට දෂ්ට කරලා තිනවා නම් ගැහැණු දරුවෙක් වගේම ගැහැණු කෙනෙකුට දෂ්ටයක් කරලා තිනවා නම් පිරිමි දරුවෙක්ගේ මුත්‍රා තමයි පෙවීමත් කරන්නේ. කවියක් තියෙනවා මෙහෙම කරවැල් උරමාපිල් සබරලෙකි ධනේ පොළොන් වැලමිටන් තිරිස්සකි. මූණ බලා රැවුදෙන නාග විසයකි මෙලෙස දුට නැතොත් විෂ නැති සර්පයෙකි. යම් කෙනෙක් එනකොට දෂ්ට රෝගියෙක් වෙනවනම් ඒ රෝග දූත ලක්ෂණ දිහා බලලා කියන්න පුළුවන් කමක් තියෙනවා දවසට කන සර්පයා කවුද? ඒ සර්පයාගේ දත් කීයක් වදිනවද? ඒ දත් උඩියන්ද දත්ද යටියන්ද දත්ද? මේ වගේ අපිට ඒක සර්ප දූතිය තියෙනවා. දවස් අනුවත් කියන්න පුළුවන්. දවස් අනුව කියන්නත් පුළුවන්. අද කාලා තියෙන්නේ මෙතන දෂ්ටයේ දත් මේ වගේ ප්‍රමාණයක් වැඩිලා තිනවා. කොතනද කාලා තියෙන්නේ? කොහෙද කාලා තියෙන්නේ කියලා වෛද්‍යවරයා ඈත දූතයා තුළින්ම දකින්න පුළුවන්කමක් තියෙනවා. නාග දෂ්ටයේ වගේදී නම් අපි එකපාරටම අලු කෙහෙල් ගහක අලයක් අරගෙන සුද්ධ කරලා හොඳ පිරිසිදු කරලා ඒකින් පිරිස්කෝප් එකකින් යුස මිරිකලා පතක් විතර පොවන්න ඕනේ. අලු කෙසෙල් අල. හෙම්රිස්සාවක් තුනක් කියන එක දවස් දෙකක් තුනක් තියාගෙන ඉන්න පුළුවන් ප්‍රතිකාරයක් ගන්නකම්. නමුත් සර්ප විෂ කියන්නේ කෙලිම මාරාන්තික රෝගියෙක් තමයි එන්නේ. උලගියම දුවනවා. මම අනිවාර්යෙන් කොලෙස්ටරෝල් කියන තත්ත්වේ නම් මම අනිවාර්යෙන්ම සති 3 යනකොට හොඳම මට්ටමට සුවපත් කරන්න පුළුවන්. ඔව්. සාමාන්‍යයෙන් ආර්ත්‍රයිටිස් කියන රෝගය එක එක්කෙනාගේ ශරීරයේ ප්‍රകൃති අනුව තමයි ඒක කල්පවැත්ම අල්ලා හිටින්නේ. සමහරුන්ගේ පිත්ත ප්‍රകൃති ඉන්නවා, කප ප්‍රകൃතියක ඉන්නවා, වාත ප්‍රകൃතියක ඉන්නවා. ඒ අයට විපාක දෙන අවස්ථා ඒ කියන්නේ රෝගය සුවපත් වෙන්න යන කාලයක් අපිට වෛද්‍යවරයා නිර්ණය කරනවා මෙයා පිත්තාධික කෙනෙක්ද, සෙමාධික කෙනෙක්ද, කපාධික මේ වාතාධික කෙනෙක්ද කියලා අපි නාඩියෙන් තුලින් අපි බලනවා. ඔබ වහන්සේ මේ නාඩි වෙදකමද? ඔව් නාඩිය පාරම්පරික නාඩිය බලලා ඔබ වහන්සේට මේ ශරීරයේ අභ්‍යන්තරය කියන්න සම්පූර්ණ කියන්න පුළුවන්. ආයිබෝයි වගේ ප්‍රාර්ථනා කරන අපේ නාලිකාවට ගොමුදලා පිළිගන්නවා. අපි ඇවිල්ලා ඉන්නේ බේරුල ප්‍රදේශයේ එක්තරා පන්සලකට සුන්දර පන්සලක්. අපි මේකේ ගොඩනෙක්ගේ රෝගීන් අපිට කතා කරලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ තමත්ම හොඳ ප්‍රතිකාර කරන ස්වාමීන් වහන්සේ නමක් ගොඩ දෙනෙක් සූපත් වෙලා ඒ රෝගීන් අපිට කතා කරලා කිව්වා මේ ස්වාමීන් වහන්සේ ළඟට යන්න අපිට වැඩසටහනක් කරන්න කියලා. අපි ඒක තමයි මේ පන්සලට ආවේ. මේ පන්සල තමයි බුබුලුවත් පන්සල. මේ ඔයගොල්ලන්ට වෙදකම කරන්න අවශ්‍ය නම් මේ හාමුදුරන්ගේ මේ පන්සලට එන්න පුළුවන්. නැත්නම් වෙදගොඩ පන්සලට වෙදගොඩ ප්‍රතිකාර මධ්‍යස්ථාන. ඔව් වෙදගොඩ ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇවිල්ලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. අනයි අපේ හාමුදුරනේ පිරුවන් කරනවා. මම මේ වන්දනා කරලා ඔබ වහන්සේගෙන් කතා කරනවා. මේ අපි ඔබ වහන්සේගේ මුලින්ම වෙදකම මේ කොහොමද ආරම්භ කරේ ඔබ වහන්සේ ඒ ගැන පොඩ්ඩක් කතා කරොත්. පිරුවන් සරණයි. ආයිබුවන් කියලා මල හැම දිනම ප්‍රතිදින පිළිගන්නවා. වෙදකම මම ආරම්භ කරනවා දැනට දියාපංචි අර්ගන ආරම්භ කළ දැනට අවුරුදු 6ක් වගේ පමණ කාලයක් තමයි ගත වෙන්නේ. එතකොට ඊට ඉස්සෙල්ලා මම ප්‍රායෝගික පුහුණුව මගේ ආතත් එක්ක වැඩ කටයුතු කරලා තිනවා අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර. පාරම්පරික වෙදකමද? ඒ පාරම්පරික වෙදකම. ඊළඟට මම මාලේවන පාරම්පරික වෙදකමක් කරා සරුවාංග. ඒක අවුරුදු 4ක කාලයක් මම මාලේවන පාරම්පරික විභාග කරලා ඊළඟට ඒ විභාග කටයුතු වලට මුහුණ දීලා සමත් වෙලා මාලේවන පාරම්පරික විභාගයේ තියෙනවා. ඊට අමතරව ආයුර්වේද සර්ප විශේෂ විභාගය කරලා රාජීව් දියාපංචි සර්පිස වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. ඊට අමතරව මම අපේ සීයාගේ දැනුම ඒ වගේම පාරම්පරික දැනුම තුලින් සහ ආයුර්වේද ඉගෙනගත්ත ආයුර්වේද කටයුතු තුලින් මේ හැම එකකම සම්මිශ්‍රණයක් කරනවා මම වැඩ කටයුතු වලදී. මම කියන්නේ ප්‍රතිකාර පද්ධති වල. ඒ කියන්නේ සෑම දෙයකින් ආයුර්වේදයේ අංශයක් ගත්තාමත් පාරම්පරික අංශයක් ගාවත් මේක දෙකක්. ඉතින් ආයුර්වේද කියන්නේ එක අංශයක්, පාරම්පරික කියන්නේ තවත් අංශයක්. එතකොට මේක අංශ දෙකක්. ඒ අතර හැම දෙයකම ප්‍රතිඵලය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ රෝගීන් සුවපත් වීම. පාරම්පරික වශයෙන් බැලුවත් ආයුර්වේදික වශයෙන් බැලුවත් දෙකෙන්ම කරන්නේ රෝගීන් සුවපත් බවට පත් කිරීම ස්වස්ථතාවයේ ලබා දීම. ගම්පලාත් එහෙම අපිට කිව්වොත් මගේ උපන් ගමන මෝල්කාවේ.
ඒ කියන්නේ තාත්තගේ ගම තමයි අපි නමට වැටෙන්නේ. ගුරුදල කියලා කියන්නේ අපේ තාත්තා උපන් ගම. තාත්තා උපන් ගම. තාත්තා උපන් ගම තමයි අපි නමට වැටෙන්නේ ඉස්සරහට. ඉතින් ප්‍රතිකාර කරන්න දැනට බේරුවල ප්‍රතිකාර කරනවා. මගේ වෙනම රජයේ ලියාපදිංචි රසායනාගාරයක් තියෙනවා. ඒකේ මම නිෂ්පාදනය කිරීමේ කටයුතු මම තමයි කරන්නේ. අරිස්ටාසෝ කල්ප ගුලි වගේ ආදී මම නිෂ්පාදනය කරනවා. ඒක රජයේ ලියාපදිංචි. ඊළඟට ප්‍රතිකාර කිරීමත් දැන්ට කරන්නේ බේරුවල ප්‍රදේශයේ තමයි මේ වෙදගොඩ ගන්න ප්‍රතිකාර කරනවා. ඔබ මේ පැවිදුනේ දුර පළාතකද? මම පැවිදුනේ මගේ ගුරුවරයා තමයි බුලස්තිංගල අතුරු ඥානාලෝක පිරිවෙනේ යටගම්පිටේ ඥානාලෝක නායකහණු තමයි මගේ ගුරුවරයා. මම පැවිදුනේ 97 අවුරුද්දේ. 97 අවුරුද්දේ මේ පැවිදුනේ. පැවිදිලා පිරිවෙන් අධ්‍යාපන කටයුතු නිමා කරලා ඊට පස්සේ ආයුර්වේද පැත්තට තමයි හැරුණේ මම. ඒක වාසේ මේ පැවිදෙන්න ඉස්සෙල්ලත් වෙදකම කරා 100ත් එක්ක. ඒක චූටි ගොඩක් පොඩි කාලේ ඉතින් පොඩි කාලේ ප්‍රායෝගික පුහුණුව තිබුණා. ඉතින් 100ත් ගොඩක් 100 නෙමෙයි ආතත් ගොඩක් ඉතින් ප්‍රායෝගික පුහුණුව කළා. පැවිදුනේ ගොඩක් තරුණ කාලේ මම පැවිදිනකොට මගේ වයස අවුරුදු 12ක් වගේ තියෙනවා. දැන් අවුරුදු 41 යන්නේ. උපසම්පදා වෙලා දැන් අවුරුදු දැන් මේ යන්නේ 23. ඉතින් මම ප්‍රතිකාර කරනවා. ඉතින් සර්වාංග ප්‍රතිකාර කරනවා. සර්පවිෂ ප්‍රතිකාර කරනවා. සර්පවිෂ හඳුර ප්‍රතිකාර විශේෂ කරලා තියෙන සර්පවිෂ තමයි මම. වැඩිපුරම ප්‍රතිකාර කරනවා. සර්පවිෂ නෑ සර්වාංග කරනවා. සර්පවිෂ විශේෂ කරලා තියෙනවා මම. ඒක හඳුනන මේ මොනවාගේ ප්‍රතිකාර දක්තු රෝගීන් අතරින් කුමන වගේ රෝගීන්ට සුවපත් කරලා තියෙන දැන්ට? මම ඇත්තටම කරන්නේ හැම අංශකින් කියන්නේ ඇස් වලට මම ප්‍රතිකාර කරන්නේ නැහැ. ඇස් වලට කරන්නේ නැහැ. ඊළඟට හાર્ට් සම්බන්ධ වැඩ කටයුතු මම ප්‍රතිකාර කරන්නේ. අනිත් සියලුම චර්ම රෝග සම්බන්ධව එතකොට අංශ භාග, කැඩුම් බිදුම්, දැවුම් පිලිස්සුම් ඒ වගේ හැම දෙයකටම ප්‍රතිකාර කරනවා මම. ඔව්. ඒක තමයි මේ හම්දුන්ගෙන් මේ බෙහෙත් අරගෙන සුවපත් වෙච්ච රෝගීන් අතරින් මොන වගේ රෝගීන්ද ඉන්නේ? සුවපත් වෙච්ච හැම රෝගීන් වගේ ආපු ඕන තරම් කරලා තිනවා. ආතරයිටිස් කියන්නේ ආම වාතය. ආම වාත රෝගීන් අතින් බහුලවම අද ඉන්නේ 90ක් වගේ සමාජයේ ඉන්නේ ඒ වගේ රෝගීන් තමයි ඉන්නේ. බොහෝ දුරට ඉන්නේ එහෙමයි. දැන් සර්පිස් වගේ අවස්ථාවන් වලදී නම් ඉතින් ප්‍රධාන හැටියටම රෝහලට තමයි ගත කරන්නේ ගොඩක්ම. සමහර අවස්ථාවලදී අපි ගාවට සර්පිසෙත් එකපාරටම එනවා. සමහර විට රෝහල් ගත කරලා ප්‍රතිකාර කළා ඊට අතුරු විපාක වලට ප්‍රතිකාර ලබන්නත් එනවා. සාමාන්‍ය නායික් දෂ්ට කිරීමක් පොළඟිරි දෂ්ට කිරීමක් වුණොත් ගොඩාක් දෙනෙක් රෝහල්ට තමයි ඉතින් කට්ටිය අරගෙන යන්නේ. එහි ප්‍රතිකාර කරලා ටිකට් කැපුවට පස්සේ නැවත ඊට පස්සේ අතුරු ආබාධ වලට ඔලුව කැක්කුමයි ඇස් දැවිල්ලයි කර කැවිල්ලයි වමනේ දින ඔක්කාරි තියෙනවා අන්නේ වගේ ගති වලට අපි දේශීය ප්‍රතිකාර කරන්න එනවා. මේ වගේ අවස්ථාවන් වලදී අපි නස්න කරන්න ඕන නස්න රෝගියාගේ රෝග ලක්ෂණ බලලා නස්න කරනවා නම් නස්න කරන අංජන යදෙනවා අංජන ඊබී බිරේක කරනවා එහෙම තමන්ගේ ලේ පිරිසුදු නම් ඔහොම ලේ පිරිසුදු විය යුතු නම් එහෙම දී බලලා අපි නස්න අභ්‍යංග ප්‍රතිකාර අපි කරනවා. ඔව්. ඒක තමයි මේ වංශකේ මේ ස්ථාන දැන් මෙතන මේක සම්බන්ධ මේ ප්‍රදේශයේ කිව්වොත් මේ අවට ප්‍රදේශයේ කෙනෙකුට පැමිණෙනවා නම් කොහොමද මේ ප්‍රදේශය ගැන කිව්වොත් ඉන්නොත් එහෙම අපි කෙලින්ම බලතර බෙදගොඩ ගුළු ගහගොඩ නැත්තම් බෙදගොඩ සෝම් පිටනිට ටිකක් ඉස්සරහට නෝ පල්ලෙහාට පාරක් තියෙනවා. මයි බෝඩ් එකක් විතර දාලා තියෙනවා. එතන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තියෙන ශ්‍රී ස්වස්ථ සිද්ධි ඖෂධාලය කියන නමින් තමයි ක්‍රියාපංච කරලා තියෙන රජය. දැන් සාමාන්‍ය බහුලවම මේ සමාජයේ ඉන්නේ ආතරයිටිස් රෝගීන් අපි දකිනවා වයසක කට්ටිය ගොඩක් අපහසුතාවයෙන් ඉන්නවා අපි දැකලා තිනවා මේ කොපමණ කාලෙකින් සුවපත් වෙන කාලයක් ඇයිද සාමාන්‍ය ආතරයිටිස් රෝගී? සාමාන්‍යයෙන් මම ආතරයිටිස් ඒ කියන්නේ ආම වාතය කියන රෝග තත්ත්වය තමයි අපිට අපි දේශීය වශයෙන් ආයුර්වේද වශයෙන් දෙකම කියන්නේ ආම වාතය කියන වාත රෝගයක් තමයි තියෙන්නේ. ඉතින් බටහිර වෛද්‍ය ක්‍රමයට ආතරයිටිස් කියන සමහර වෙදමහත්තුරු කියනවා හමුදුනේ මේක ආතරයිටිස් රෝගයේ නිච්චාටම සුව කරන්න බෑ කියලා. නෑ මම කියනවා ඇත්තටම අපේ දේශීය වෙදකම තුලින් පාරම්පරික වෙදකම තුලින් සති උපරිම සති 4ක් යනකොට මට පුළුවන් මම ඕන දැන් මෙච්චර වාසේ මේ අභියෝග කරලා කියනවා ඒ වගේ මම අභියෝගයක් කරනවා ඕනේ අපි ගොඩක් අපිත් ගොඩක් මේ අහල පහල උදවිය ඔය රෝගීන් තමයි පෙළෙන්නේ මේ නමුත් සුව කරන්න බැරි තත්ත්වයක් තියෙනවා ඒ රෝග කරන වැඩ කටයුතු ඉඳ දන්නේ මේ කොහොමද නිදහස කියන්නේ මේ පුළුවන් තරම් ඒකට ටෙස්ට් එක අවශ්‍ය කරනවද දැන් මෙහිමයි සාමාන්‍යයෙන් ආතරයිටිස් කියන රෝගය එක එක්කෙනාගේ ශරීරයේ ප්‍රകൃති අනුව තමයි ඒක කල්පවැත්ම අල්ලා හිටින්නේ. සමහරුන්ගේ පිත්ත ප්‍රകൃති ඉන්නවා, කප ප්‍රകൃතියක ඉන්නවා, වාත ප්‍රകൃතියක ඉන්නවා.
ඒ අයට විපාක දෙන අවස්ථා ඒ කියන්නේ රෝගය සුවපත් වෙන්න යන කාලයක් අපිට වෛද්‍යවරයා එය නිර්ණය කරනවා මෙයා පිත්තාදික කෙනෙක්ද සෙමාදික කෙනෙක්ද කපාදික මේ වාතාදික කෙනෙක්ද කියලා අපි නාඩීන් තුලින් අපි බලනවා. ඔබ වහන්සේ මේ නාඩි වෙදකමද නාඩි පාරම්පරික ඔබ වහන්සේට මේ ශරීරයේ අභ්‍යන්තරයේ සම්පූර්ණ කියන්න පුළුවන්. නාඩි බලලා තමයි මම කියන්නේ. ඒ කියන්නේ මේ අමතර ලෙඩත් කියන්නේ මේ කොලෙස්ටරෝල් එහෙම නැත්නම් දියවැඩියයි වගේ රෝගයක් මම අනිවාර්යෙන් කොලෙස්ටරෝල් කියන තත්ත්වේ නම් මම අනිවාර්යයෙන්ම සති 3 යනකොට හොඳම මට්ටමට සුවපත් කරන්න පුළුවන්. ඔව්. ආම වාතය කියන නැත්නම් ආර්ත්‍රයිටිස් කියන එක සාමාන්‍ය අර මුලින්ම මම සඳහන් කළා වගේ සාමාන්‍යයෙන් එයාගේ ප්‍රകൃති අනුව තමයි දින වෙන් කරගන්න පුළුවන්. එයාගේ විහරණ රටාව ඒ කියන්නේ කෑම බීම විහරණ රටාව අපි එකට විශේෂ කියනවා මෙන්න මේ ඔයා මේ විදිහට කන්න බොන්න ඕනේ මේ විදිහට නාන්න කියන්න ඕනේ මේ විදිහට පිළිවෙත් කරන්න කියලා අපි කොහොම රෝගියා දැනුවත් කිරීම කරනවා. අනිත් එක තමයි ඒ වගේ රෝගී තත්ත්වයක් සාමාන්‍යයෙන් මෙන්න මෙච්චරයි කියලා අපිට නිශ්චිතව කියන්න පුළුවන් රෝගියා දැක්කට පස්සේ. එයාගේ දැක්කා සහ කතා බහ කරාම අපිට කියන්න පුළුවන් මෙයාගේ ශාරීරික ප්‍රകൃතිය මෙන්න මේ වගේ තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා අපිට ඉලක්ක කිරීමක් කරන්න පුළුවන් මෙන්න මේ වගේ කාලයක් ඇතුළත මෙයාව සුවපත් කරන්න පුළුවන් කියලා ඉලක්කයක් කරන්න පුළුවන්. ඒක නෝක අතන තියෙන්නේ මේ අර පෝෂණ කොටස් වර්ධනය කිරීමක්ද එතන වෙන්නේ? එතන තියෙන්නේ එහෙම තමයි ඇත්තටම කියනවා. අන්න කොටස් වර්ධනය වෙන්න තමයි බෙහෙත් දෙන්නේ නේ. බෙහෙත් කරන්නේ. හතරම ගොඩක් අය මේ නොදන්න දෙයක් තමයි සර්ප වේදකම ගැන පොඩි දෙයක් අපිට පොඩ්ඩක් කියලා දෙන්න වාසි. මේක ලොකු මේ පුළුල් විෂයක්. ඇත්තටම සර්ප විෂය කියන්නේ. හෙම්රිස්සාවක් තුනක් කියන එක දවස් දෙකක් තුනක් තියාගෙන ඉන්න පුළුවන් ප්‍රතිකාරයක් ගන්නකම්. නමුත් සර්ප විෂය කියන්නේ කෙලිම මාරාන්තික රෝගී තමයි එන්නේ. මුල ගියම දුවනවා. අන්න හරි. මුලගේ විනාඩි ගානක් තුළ සාමාන්‍ය නාග දෂ්ටයක් පොළොංග දෂ්ටයක් වුණොත් එහෙම ඉතාමත්ම ඉක්මනින් මේ ක්ෂණයකින් අපි ප්‍රතිකාර කරන්න අපි ගාව අපි දක්ෂ වෙන්නට ඕනේ. අනිත් එක තමයි මම විශේෂයෙන් කියනවා හැම දිනාටම සාමාන්‍යයෙන් gedara dora තමන් සිටවා ගත යුතු අද්භිත වර්ග පළ වර්ග ශාක වර්ග තියෙන ගොඩක් නිතර අපිට වෛද්‍යවරයෙක් ළඟට යනකම් ප්‍රථම ආධාර පද්ධතියක් අපි ගාව තිබිය යුතුමයි. ඒක සාමාන්‍යයෙන් ගැමි විවහාරයේ ඉස්තර තිබුණා. අද වර්තමානයේ අද ඇත්තට මේක ගස් කොළන් පිළිබඳව අඳුනන්නේ නැහැ. ගොඩක් අඳුනන්නේ නැහැ පිරිස. ගස් කොළන් තිබුණ අඳුරගත්තත් ඒක බැන තැකීමක් කරන්නේ නැහැ. කෙලිම හොස්පිටල් නැපෙට යන්නේ. නමුත් එදා පෙර කාලේ නම් ඉතින් ඇත්තටම පාරම්පරික වෙද ගමේ වෙද මහත්තයෙක් හිටියා. සර්ප වෙදකම් කරන වෙද මහත්තයෙක් නෝ අද මේ වෛද්‍ය වෘත්තියේදී සර්ප විස වෙදකම කරන වෛද්‍යවරු ගොඩාක්ම අඩුයි ගොඩාක් අඩුයි. දැන් මේ පළාතෙම අපි ඉන්නේ කාලවිල හරිශ්චන්ද්‍ර වෙද මහත්තයා තමයි ගොඩාක්ම ප්‍රසිද්ධ වෙද ඇදුරා. ඉතින් එතුමා දැන් ටිකක් වයෝ වෘද්ධ අවුරුදු 80ක් විතර මම හිතන්නේ කිට්ටු වෙනවා. ඉතින් එතුමාට දැන් පොඩ්ඩක් අර කල්පනාව අඩු ගතියක් තියෙනවා. ඒ වයසට ඉතින් ඒක නමුත්ම එතුමාගේ ප්‍රතිකාර පද්ධති ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාර පද්ධති තියෙනවා. දැන් ඉතින් ටිකක් දුර්වලතා තියෙනවා අමතක වෙනවා වයසට යනකොට මේ ගති තියෙනවා. කොහොම වුණත් සර්ප විෂ වෙදකමේදී අපි හොඳටම තේරුම් ගත්තා ඒකේ මුල්ම ප්‍රථමාධාර පද්ධතිය ක්‍රියාමාර්ග 24ක් අපිට පෙන්නලා තියෙනවා. ඇත්තටම මුලින්ම අපි සර්පෙත් දෂ්ට කරාට පස්සේ රෝගියාගේ හිත සංසිඳීම කරන්න ඕනේ මුලින්ම. බය කරන්න නරකයි. බය කරන්න හાર્ට් එකේ මානසික සුවතාවයේ අනිත් සුලං වැදීමේ අවශ්‍යතාවය තියෙනවා. ඊළඟට ඒ ස්ථානයේ දෂ්ට කරපු ස්ථාන හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. බෙහෙත කරවන්න හොඳ නැහැ. විකාකන ආහාර තුලින් අපි තොර කරවන්නට ඕනේ. කැඳ වර්ග අපි දෙන්නට ඕනේ. මුලින්ම වකුගඩු ඊළඟට හෘදය ආරක්ෂා කරන්න ප්‍රතිකාර පද්ධති තියෙනවා. විශේෂයෙන් මම එතනින් සඳහන් කරනවා අපි කරපිංචා කැඳ අපි දෙනවා බොන්න. නමුත් අපි මේ කරපිංචා කැඳ දෙන්නේ එහි අපි සගසන ක්‍රමවේදය සංස්කරණයේ වැරදි විදිහට තමයි කරපිංචා ලුණු සහ පොල් කිරි කියන දෙක සුදුසු නැහැ සර්ප විශේෂයේදී. හොඳ නැහැ. ඒක ගොඩක් අය භාවිත කරන ක්‍රමය. අන්න ඒක තමයි ඒක නිවැරදි ක්‍රමයක් නෙවෙයි. නමුත් ලුණු සහ පොල් කිරි කියන දෙක අපි කැඳක් හදනකොට සර්ප විශේෂයේදී කැඳක් හදනකොට අපි මේ දෙක යොමු කරන්නේ නැහැ. නිකන් තමයි අපි කරපිංචා ටික අරගෙන කොටලා හීන් යුස අරගෙන ඒක තමයි අපි පතක් හෝ පත භාගයක් බොන්න දෙන්නේ. ඊළඟට නාග දෂ්ටයේ වගේදී නම් අපි එකපාරටම අලු කෙහෙල් ගහක අලයක් අරගෙන සුද්ධ කරලා හොඳ පිරිසිදු කරලා ඒකින් පිරිස්කෝප් එකකින් යුස මිරිකලා පතක් විතර පොවන්න ඕනේ. අලු කෙසෙල් අල. ඔව්. ඊළඟට ඊට එහාට යනකොට තව මේක මේ ප්‍රතිකාර පද්ධති තියෙනවා. ඉස්සරහට ඉතින් කෂාය වර්ග තියෙනවා. අපිට මුලින්ම කතා හදන්න වෙලාවක් නැහැ නේ. අපි මුලින්ම කරනවා ප්‍රතිකාර පද්ධතිය. සාමාන්‍ය පොළොන් දෂ්ටයේ වගේදී අවුරුදු 12 15 වගේ දරුවෙකුගේ මුත්‍රා ටිකක් අරගෙන පතක් විතර. ඒ කියන්නේ පතක් කියන්නේ පිරිසිකෝප් වගේ ප්‍රමාණයක් අද
මේ පතේ පත කිව්වට අද දන්නෙත් නෑ ගොඩක් දෙනෙක්. ඒ නිසා බීරිස කොප්ප කිව්වම දන්නවා. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් සාමාන්‍යයෙන් අවුරුදු 12න් 15 දරුවෙක්ගේ ඒකත් අපි දෙන්නේ මේකත් විශේෂත්වයක් තියෙනවා. පිරිමියෙකුට සර්ප දෂ්ටයක් කරලා තියෙනවා නම් ගැහැණු ළමයෙක්ගේ මුත්‍රා තමයි අපි පොවන්නේ. එහෙමද? ඔව්. ඊළඟට පිරිමි කෙනෙකුට දෂ්ට කරලා තියෙනවා නම් ගැහැණු දරුවෙක් වගේම ගැහැණු කෙනෙකුට දෂ්ටයක් කරලා තියෙනවා නම් පිරිමි දරුවෙක්ගේ මුත්‍රා තමයි පෙවීමත් කරන්නේ. එතකොට ඒකත් විශේෂත්වයක් තියෙනවා. ඉතින් මේක එහෙම ගොඩක් විස්තර දීර්ඝ වශයෙන් තියෙනවා කතා කරන්න. ඊළඟට අනිත් එක හැබැයි හැකිතාක් ඉක්මනින් අපි ප්‍රතිකාර සඳහා යොමු විය යුතුමයි. තාමත් මේක හිම්බිසාවක් උණක් වගේ නෙවෙයි කල් අල්ලා එල්ලා බල බල ඉන්න කාලයක් නෑ. සර්පිත අනිවාර්යයෙන්ම වෛද්‍යවරයාට යම් කිසි කෙනෙක් එනකොට දෂ්ට රෝගියෙක් වෙනවනම් ඒ රෝග දූත ලක්ෂණ දිහා බලලා කියන්න පුළුවන් කමක් තියෙනවා දවසට කන සර්පයා කවුද? ඒ සර්පයාගේ දත් කීයක් වදිනවද? ඒ දත් උඩියන්ද දත්ද යටියන්ද දත්ද? මේ වගේ අපිට ඒක සර්ප දූතය තියෙනවා. දවස් අනුවත් කියන්න පුළුවන්. දවස් අනුව කියන්නත් පුළුවන්. අද කාලා තියෙන්නේ මෙතන දස්තේට දත් මේ වගේ ප්‍රමාණයක් වැදිලා තිනවා. කොතනද කාලා තියෙන්නේ? කොහෙද කාලා තියෙන්නේ කියලා වෛද්‍යවරයා ඈත දූතයා මෙම දකින්න පුළුවන් කමක් තියෙනවා. ඒ කියන්නේ මේ කාපු තැන යාර මේ රෝගියා දන්නේ නැත්නම් ඒක හොයාගන්න පුළුවන්. ඒක හොයාගන්න පුළුවන්. එහෙම ක්‍රම තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට කියනවා කවියක් තියෙනවා මෙහෙම කරවැල් උරමාපිල් සබරලෙකි ධනේ පොළොන් වැලමිටන් තිරිස්සකි. මූණ බලා රැව්දෙන නාග විසයකි මෙලෙස දුට නැතොත් විෂ නැති සර්පයකි. අන්න සර්ප විෂ පොතේ තමයි ඔක තියෙන්නේ. ඒ සර්ප විෂ පොතේ. ඒකේ කියන්නේ කරවැල් උරමාපිල් සබරලෙකි. අන්න කර කනෝ නම් කරවලා උරය මාපිලා. ධනේ පොළොන් ධනිස කැවොත් පොළඟා. ධනිස කැවොත් පොළඟා. ධනේ පොළොන් වැලමිටනම් තිරිස්සකි. වැලමිට කැවොත් තිරිස්සා. පොළොන් තිරිස්සා. මූණ බලා රැව්දින නාග විසයකි. ඒ කියන්නේ මූණ දිහා බැලුවම නාග දස්තේ ඉල්පෙන ගතියක් පේනවා මූණ. ඔව් මූණ බලා රැව්දින නාග විසයකි. ඒ කියන්නේ එහෙම ලක්ෂණයකුත් නැති වුණොත් එහෙම ඒ ඉහත සඳහන් කළ ලක්ෂණ නැත්තම් මෙලෙස දුට නැතොත් විෂ නැති සර්පේ සුළු සර්පේ තමයි දෂ්ට කරලා තියෙන්නේ. විෂ උග්‍ර සතේ නෙවෙයි. අන්න ඒ වගේ ගොඩක් අපේ විෂ වෙද පොතේ විෂ සංහාරය මහා විෂ වෙද පොත ඒ වගේ ග්‍රන්ථවල අතීතයේ දැන් අවුරුදු ගණනාවක් තිස්සේ වෙන පැරදි ග්‍රන්ථ ඒවා ඒ ආකාරයට සඳහන් වෙලා තියෙනවා. ඇත්තටම සිංහල වෙදකමේ මේ ආහාර මේ කොහොමද පාලනය කරගන්නේ මේ ලෙඩ රෝග සඳහා? අපි නිරෝගීකමට වෙද භාෂාවෙන් අපි කියන්නේ ස්වස්ථතාවය කියලා. ඒ කියන්නේ නිරෝගී බව. දැන් අපිට ආයුර්වේද ක්‍රමෙත් පාරම්පරික වෛද්‍ය ක්‍රමෙත් කොයි දෙකෙම කරන්නේ රෝගීන් සුවපත් කිරීම. එතකොට ඒ ස්වස්ථතාවයේ රැක ගැනීම තමයි අපි ස්වස්ථ රෝගියාගේ රෝගය නිර්ණය කොට එයාට ප්‍රතිකාර කිරීමත් නිරෝගී පුද්ගලයාගේ ආයුර්ය නිරෝගී බව පවත්වා ගැනීමත් තමයි අපි වෙදකමේ අපි සිද්ධ කරන්නේ. ඉතින් පෙර ආච්චි සීය ආතා මුතුන් මිත්තු ආහාර මේ සංස්කරණ රටාවක ඒගොල්ලෝ දැනගෙන හිටියා. අද වර්තමානයේ හැම දෙයකින්ම අර සංස්කරණ රටාව පිළිබඳව ඇත්තටම දැනුවත් නැහැ. අපි උදාහරණයක් හැටියට කිව්වොත් ඉස්සර කාලේ අම්මා කෙනෙක් දෙල් වෑංජනයක් හැදුවොත් අපි මුහුදේ ඉන්නවා ඉස්සෝ වෑංජනයක් හැදුවා. නැත්තම් දෙල් මේවා අපි උෂ්ණ ආහාර කියලානේ අපි සඳහන් කරන්නේ තාම. එතකොට ඉස්සර අම්මා ඉස්සෝ වෑංජනේ හැදුවේ ඒ අර තියෙන උෂ්ණත්වය පාලනය කරන විදිහට. එක්ක එකට අපි ගොඩක් කරපිංච යොදනවා. එහෙමත් නැත්නම් කතුරු මුරුංග කොළ යොදනවා. නැත්නම් කතුරු මුරුංග වෙනම මැල්ලුමක් හදනවා. නේද? ඒ කියන්නේ අර නැත්නම් ඒ ඉස්සෝ සඳහා පොල් කොටලා දානවා. නැත්නම් පොල් කෑලි කපලා දානවා. නැත්නම් කොටලා දානවා. නේද? ඒ ආදි වශයෙන් පොල් කිරි මිශ්‍ර කරනවා. අද ඉස්සු වෑංජයට අපි එහෙම දකින්නේ නැහැ. අද කිරි හොද්දටත් තෙල් දාන කාලයක් නේද? අද ඉතින් මං හාමුදුරුවෝ කැටිය හොඳටම දන්නවා. ගොඩාක් දානමාන වලදී ගියාමත් ආහාර සංස්කරණය පිළිබඳව ඉතාමත්ම මේ දැන් ඉන්න කෝකීවරු දන්නව අඩුයි. ඒ පාන් කියන්නේ සැහැල්ලු ආහාරයක් නෙවෙයිනේ නේද? අපිට බර නැතුණාට සමහර විටනේ සැහැල්ලු ආහාරයක් කියලා පාන් නේද? නම් විශේෂයෙන් ප්‍රදාන කරන්න ඕනේ. හැබැයි බ්ලෙන්ඩර් කරනවා අද වර්තමානයේ අපි අතින් මිරිකන්නේ නැහැ. බ්ලෙන්ඩර් කරනවා. එතකොට අපිට අහිතකර අපි අතින් මිරි කරනවා නම් අපිට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම එන්නේ නැහැ. බ්ලෙන්ඩර් කළොත් අනිවාර්යයෙන් බ්ලෙන්ඩර් කරොත් ඒ කොලෙස්ටරෝල් මට්ටම එන්නේ. ඒ තත්ත්වෙ එන්නේ නෑ. හැබැයි මේ රජේ උනත් කියන්නේ පොල් බෑයකින් පොල් ගෙඩියක කිරි ගන්න කියලා බ්ලෙන්ඩර් කරන්න කියලා තමයි ගන්න කියලා කියන්නේ. නමුත් අරක ඇත්තටම ඉස්සල්ලා ආච්චිලා සීලා ආතරට පොල් කිරි අතින් මිරි කරලා ගත්තා මිසක් ඒ අය ගෙඩියක් දෙකක් මිරි කරලා ගන්නවා. නමුත් අද එක බෑයකින් එතකොට අපිට අර වගේ බ්ලෙන්ඩරෙන් ගන්න වගේ උක්කුවට කිරි ටිකක් ගන්න බෑ අතින් මිරිකුවාම.
නමුත් ඒ එන ටික ඉතාමත්ම හොඳ ටිකක් එන්නේ. බ්ලෙන්ඩ් කරාම ඉතාමත්ම කුඩු වෙලා හොඳ උකු කිරිටියක් අපිට ගන්න පුළුවන්. නේද? නමුත් ඒ වගේ තමයි අන්න එහෙම අපි එතකොට අහිතකර කොලෙස්ටරෝල් මට්ටම තමයි අපිට බ්ලෙන්ඩරේ මිරිකුවොත් තියෙන්නේ. නමුත් පෙර කාලේ අපි අතින් මිරිකලා ගත්තා. ඒක එහෙම වුණාම අර අහිතකර කොලෙස්ටරෝල් එක එන්නේ නැහැ. අනිත් එක තමයි අද වර්තමානයේ පොල් තෙල් භාවිතය නෑ. ඇට තෙල් වර්ග තමයි ඇත්තටම පොල් තෙල් පාම් ඔයිල් වර්ග. අන්න ඇති තෙල් වර්ග නැත්නම් පාම් ඔයිල් වර්ග ඒ හදන්න කෘත්‍රිම තෙල් වර්ග තමයි තියෙන්නේ. ඒකිනුත් විශේෂයෙන්ම අපි ඇත්තම කතාව කියනවා නම් අපිට උගන්වන්නේ තෙල් එකකින් අපි යමක් රත් කරලා බැද්දනම් ඒ තෙල් එක එතනින් ඉවත් විය යුතුමයි. දෙවෙනි පාර තෙල් එකක් දෙවෙනි පාර රත් කිරීමක් කරන්න හොඳ නැහැ. ඒකට අනිවාර්යයෙන්ම අහිතකර වූ සාමාන්‍ය පිළිකාකාරකයි දෙපාරක් තෙල් රත් කිරීම කවදාවත් කරන්න හොඳ නැහැ. ඒක පාම් පිටි වලින් ගොඩක් උදුරට හඳුන්නේ මේ මලබද්ධතාවය ඇත්තටම පාම් පිටි බහුල ආහාර හාල් පිටි වලින් ඒ තත්ත්වය අඩුයි හොඳටම. පාම් පිටි බහුල ආහාර ගැනීම තුලින් ඇත්තටම මලබද්ධතාවය පෝෂක කොටසක් නැහැ. අපිට අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂ්‍ය පදාර්ථ ලැබෙන්නේ නැහැ. අද ඉස්කෝලේට යනවා නම් අද චූම් පාංගකින් තමයි ආහාර ගන්න. ඉතින් අම්මා තාත්තත් මොකක් හරි දෙයක් ආහාර ටික සූදානම් කරලා දෙනවා. නමුත් පොළ වර්ග ටිකක්, පලා වර්ග ටිකක්, දේශීය ආහාර වේලක්, කොහිල අලයක් අපිට ඕන තරම් කැලේ කොලේ තියෙනවා. අපිට ජීවිතේ සාර්ථක කරගන්න, නිරෝගී වාට පත් කරගන්න පුළුවන් කැලේ කොලේ ඕන තරම් තියෙනවා. නමුත් අද අපිට දැන් ඇත්තටම කියනවා ගිරාපලා කවුරුත් ආහාර ටික ගන්නවද අද? කංකුම් ආහාර ටික ගන්නවද කවුරුත් අද? අහම්බෙකින් හරි කංකුම් ගනි. ගිරාපලා කියලා කවුරුත් ගන්නේ නැහැ. නිදුකුඹ දලු කවුරුත් කන්නේ නැහැ. නිදුකුඹ දලු ආහාරයට ගැනීම තුලින් අපගේ මානසික සුවය හොඳ නිින්දක් එනවා. ඒ වගේම ශරීරයේ සීන සීලුම විස කොටස් ඉවත් වෙනවා. නිදුකුඹ දලු ගන්නවා. යාර ගෙඩිය තිබුණොත් තමයි බෑ ගත්තොත් මලහුණොත් පොඩ්ඩක් තිත්‍රසක් එනවා. අපි පරිප්පු වගේ ව්‍යංජනයකට අර නිදුකුඹ දලු ටිකක් අල්ලලා අපි දාලා ගන්නවා. ස්නායු පද්ධතියේ ඉතාමත් හොඳින් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ශාරීරික හොඳ නිින්දක් අපිට සුවයක් ලැබෙනවා. ඇගේ විස කොටස් ඉවත් වෙනවා. ලේ පිරිසිදු වෙනවා. එකක් නෙවෙයි ඒක ගොඩාක් දේවල් තියෙනවා නිදුකුඹේ ශාකේ. හරි හවුද අපිට මේ අවසන් වශයෙන් පොඩ්ඩක් මේ දෙයක් කරන්න මේ වාසේ මේ අංශභාග රෝගීන්ට එහෙම ප්‍රතිකාර කරනවද මේ ඇවිදින්න බැරි අංශභාග රෝගීන්ට මම ප්‍රතිකාර කරනවා. දැන් ඉතින් එහෙම ප්‍රතිකාර ලැබලා විශාල පිරිසක් ඉන්නවා සුවය ලබාගත්ත පිරිස. ඒ මාළේ වල පාරම්පරික ඇවිදලා තියෙනවා. ඇවිදලා තියෙන ඕන තරම් එහෙම ඉන්නවා. දැනටත් ඉතින් වර්තමානයේත් දැන් අපි සෑම් සතියකම මේ පහුගිය දවස්වලත් එනවා ඉතින්. දැන් හරියටම සති 3යි වෙන්නේ. එක්කෙනෙක් අපේ වලකඩ ප්‍රදේශයේ ඉඳලා තමයි ඉගෙන ආවේ. දැන් කී සතිත් ඉගෙන ආවා. සති 3යි දැනට. එයා දැන් මම මේ සතිය ආවේ ඇවිදගෙන. තවත් දවසක වහන්සේ හමු වෙලා වැදගත් සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න නේද? ගොඩක් දේවල් තියෙනවා අපිට මෙහෙම පොඩි කාලේ. දේශීය වෙදකම කියන්නේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන පාරම්පරික වෙදකම කියන්නේ. පාරම්පරික අන්න එහෙම. ඔබ වහන්සේ නැවත හමු වෙන්න බලාපොරොත්තුෙන් ගොඩක් පින් ඔබ වහන්සේට මේ කියන්නේ මේ ආහාර රටාව ඒ ගැන දරුවත් කරාට ලෙඩ රෝග ගැන අනිවාර්යෙන් ආහාර රටාව බලපානවා. අනිවාර්යෙන් ගොඩක් මේ වැදගත්. ඔබ වහන්සේට පින් එහෙනම් අපි නැවතත් ඔබ වහන්සේ නැදකින්න එන්න බලාපොරොත්තුවක් තියෙනවා. එහෙනම් ඔබ වහන්සේ පිළිගන්න.